ඔව් අපි මේ කරගෙන යන් මේ එන කට්ටිය එන්නද නැත්නම් වෙලා නැහැනේ මේ විනාඩි 40කින් මේක යනවා. ගියාට පස්සේ මේ ඊට පස්සේ ඕගොල්ලෝ ලොග් වෙන්න ඕනේ අනිත් එකෙන්. මේ තව ලින්කියක් දාලා තියෙනවනේ ඒ ලින්කියෙන් ලොග් වෙන්න. මේක ඉවරනාට हाँ පස්සේ. सर हरी हरी सर හරි අපි අද කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් ඩිසයිනින්. ඒ කියන්නේ මේක මේ අත්‍යවශ්‍යව වැදගත් මාතෘකාවක්. අ, කට්ටිය රැටි කරන් මේ ලොකු ප්‍රශ්නයක්. නමුත් ඉතින් මේ එන්නද මේකේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඕගොල්ලෝ මේ ඉංග්‍රීසි තිබුණාට බය වෙන්න එපා. තේරෙන්නේ නැති තැනක් තිබුණොත් මම මේ ඒක ඕගොල්ලන්ට මේ පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ මේ සිංහලෙන් මම කියන්නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති දේවල් මොනවද අත්‍යවශ්‍ය දේවල් කියලා. හරි? මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් ඩිසයිනින් ගැන exercise training program often based largely on the past experience. ඒ කියන්නේ මේක අඳුරලා දෙන එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම බොඩි බිල්ඩින් වලට, පවර් ලිෆ්ටිං වලට, ඔලිම්පික් වේට් ලිෆ්ටිං වලට මේ හැම දෙයකටම ප්‍රෝග්‍රෑම් ඩිසයිනින් එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ මොන ස්පෝර්ට් එකක් කරන්න ගියත් ඒ ස්පෝර්ට් එකට අදාළව ඒ කරන දෙයට මේ අදාළව හැම එක්කෙනෙකුටම මේ දැන් පර්සනල් ට්‍රේනින් සාමාන්‍ය weight loss වලට ගියත් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑනේ. නමුත් ඒ කරනකොට ඒකේ තියෙනවා බේස්මන්ට් එකක්. ඒ කියන්නේ ඒකේ අඩිතාලමක් තියෙනවානේ. ඒ අඩිතාලම හදාගන්න එක තමයි මුලින්ම අත්‍යවශ්‍ය දේ. දැන් මේකේ උගන්වන දේවල් ඒ අඩිතාලම තමයි ඔයගොල්ලන්ට උගන්වන්නේ. ඊට පස්සේ ඒකේ එතනින් පස්සේ ඕගොල්ලෝ කරන්න ඕන දේවල් ඕගොල්ලන්ගේ දැනුමත් එක්ක ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන දේවලුත් එක්කලා ඊට පස්සේ ඒ ක්ලයන්ට් ඒ ඕගොල්ලන් ට්‍රේන් කරන්න ඉන්න එක්කෙනාගේ ෆිට්නස් ලෙවල් එකත් එක්ක එයාගේ තියෙන අවශ්‍යතාවයත් එක්කලා බලලා තමයි ඊට පස්සේ ඕගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න ඕනේ. දැන් අපි ප්‍රෝග්‍රෑම් ඩිසයිනින් කියලා එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් ඩිසයින් කියලා අපි උගන්වන්නේ ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන මේ බේස්මන්ට් එක. බේස්මන්ට් එක දුන්නාට පස්සේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒක ඒක හරියට අර වාහනයක් එලවගෙන යනවා වගේ. ඕගොල්ලන්ට පාරේ තියෙන සිග්නල් හරිද? පාරේ නවත්තන්න පුළුවන් තැන් බැරි තැන් ඒ වගේ දේවල් තියෙනවනේ. ඒවා කියලා දෙනවනේ. ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් ගන්න ගියාම. අන්න ඒ වගේ තමයි. ඊට පස්සේ වාහනේ පාරේ අරයි යන්න ඕනේ ඕගොල්ලෝනේ. ඒ වගේම තමයි මේකත්. මේකේ බේස්මන්ට් එක තමයි ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ගේ දක්ෂතාවය තමයි මේක හරියට කරගෙන යන එක. ඉතින් මේ ළඟදී මේ ඊයේ පෙරේදා Facebook එකේ මම දැක්කා එක්කෙනෙක් දාලා තියෙනවා මේ ට්‍රේනර්ස්ලා ගිහිල්ලා මේ ඉන්ටර්විව් වලට ගියාම මේ එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් හදලා දෙන්න කියලා කිව්වම ඒ මොකද්ද කියලා ඇහුවලු. ඉතින් ඒ මනුස්සයා දාලා මේ ඉන්න ඉන්ස්ටිටියුට් මොකද්ද ප්‍රසිද්ධ ඉන්ස්ටිටියුට් එකකින් තමයි එයා අරන් තිබුණේ කියලා ඉන්ස්ටිටියුට් එකේ නම දාලා තිබුණා. නමුත් ඉතින් පොදුවේ මේ මිනිස්සු ටිකක් සෞත්තු කරනවා. ඉතින් එයා ඒ කියපු එක්කෙනත් මේ එක ඉන්ස්ටිටියුට් එකකින් මේ NDQ level 4 කරපු එක්කෙනෙක්. ඉතින් ඒ වගේ අය ඉන්නවා ඉතින්. පොඩ්ඩක් නෙවෙයි ඇත්තට සෑහෙන්න ඉන්නවා දැන්. ඔය වගේ මේ කියන්නේ ඉගෙන ගන්නම් වාලේ ඉගෙනගෙන මේ නිකන් සර්ටිෆිකේට් එක විතරක් අරගත්ත අය ඉන්නවා ගොඩක්. ඉතින් ඒක නිසා මේ ෆීල්ඩ් එක සවුත් වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ එහෙම වෙන්න යන්න එපා. මේ උගන්නන දේ හරියට ඉගෙන ගන්න. ඉගෙනගෙන හරි දේ කරන්න පුරුදු වෙන්න. එතකොට මේකේ මේ මෙතන මේ දාලා තියෙන්නේ ඒකේ තියෙන ඉම්පෝර්ට් එක තමයි ක්ලයන්ට් කෙනෙකුට කොහොමද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙන්න මේක මේ ස්මාර්ට් ගෝල් එක තමයි ඉස්සෙල්ලම එන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැන් ප්‍රී ඇසෙස්මන්ට් එකට ආපුවම ප්‍රී ඇසෙස්මන්ට් එකේ සමහරක් අය මේ ඕගොල්ලන්ගේ සර්ටිෆිකේට්ස් එක බලලා අහනවා මේ ඕගොල්ලෝ කොහොමද එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් කෙනෙකුට කරන්න කියලා. ඇහුවාම ඕගොල්ලෝ මෙන්න මේක මතක තියාගන්න ඕනේ මේ කියන්න. හරිද?
මේක ඇත්තටම මේක උගා කල් ඉඳලා තිබිච්ච එකක් ස්මාර්ට් කියන එක. මේක තමයි බේස්මන්ට් එක. හරිද? ස්පෙસિෆික්, මෙෂරබල්, ඇචීවබල්, රියලිස්ටික්, ටයිම්ලි. මේවා වචන සමහරක් ඒවා එක එක විදිහට වෙනස් වෙනවා. නමුත් එකම මීනින් එක එකම විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේ ඔය ස්මාර්ට් කියන එකේ මේ අන්තිමට ඊ අකුරක් එකතු වෙනවා මේ අලුතෙන්ම. අලුතෙන්ම තියෙන එකේ ඊ අකුරක් එකතු වෙනවා. සමහරක් ඇසස් කරන්න එන සමහරක් අය දන්නේ නැතුවන්නත් පුළුවන්. ඕගොල්ලෝ මේ ඇහුවාම ඊ අකුර එකලා කිව්වත් කමක් නැහැ. නැත්නම් මේ නැතුව කිව්වත් කමක් නැහැ. කොහොම හරි ස්මාර්ට් කියන එක මතක තියාගන්න. ඊ අකුර ගැන ඇහුවොත් කියන්න විතරක් ඕගොල්ලෝ මතක තියාගන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි අන්තිමට එන්නේ. ස්පෙસિෆික්, මෙෂරබල්, ඇචීවබල්, රිලෙවන්ට්, ටයිම් බොන්ඩ්, ඉවලුවේට්, රිවෝඩ්. හරිද? ඉවලුවේට් කියන්නේ එවලුවේට් කියන එක රිවෝඩ්. හරිද? අන්තිමට එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන එනවා මේ තියෙන්නේ ෆ්‍රීකවෙන්සි ස්පෙસિෆික්, මෙෂරබල්, ඇචීවබල්, රිලෙවන්ට්, ටයිම් බොන්ඩ්, ඉවලුවේට්, රිවෝඩ්. හරිද? රිවෝඩ් කියන එක තමයි මේ අන්තිමට එන්නේ. හරි? එතකොට මේ S අකුරෙන් එන්නේ ස්පෙસિෆික් කියන එක. What do you want to do? හරි? measurable කියන එකෙන් ඉන්නේ how will you know when you reach it? Is it in your power to accomplish it? Achievable. Realistic කියන්නේ can you realistically achieve it? Timely කියන්නේ when exactly do you want to accomplish it? දැන් පළවෙනි එක ගත්තාම ස්පෙસિෆික් කියන්නේ ස්පෙસિෆික් කියන එකෙන් අදහස් කරන්නේ මේ සාමාන්‍යයෙන් අර දැන් what do you want to do ඒ කියන්නේ goal එක. හරිද? ස්මාර්ට් goal එක තමයි මේ ඔක්කොම බැඳිලා යන්නේ. නමුත් especially what do you want to do ඒ කියන්නේ අපි කියමුකෝ ස්පෙસિෆික් කියන එක ඕගොල්ලෝ weight loss කියලා. weight loss කියන එක තමයි එතකොට අපි හිතුවොත් එක්ක weight loss. එහෙම නැත්නම් improve speed. හරිද? එක්කෝ muscle mass, building muscles. ඒ වගේ ගෝල් එකකට තමයි ස්පෙસિෆික් කියලා කියන්නේ. ඒ අත්‍යවශ්‍ය දේ මොකක්ද කියලා. හරිද? how will you know you are reaching it? හරිද? measurable. measurable කියන්නේ කොහොමද ඒක අපි මැනලා බලන්නේ? කොහොමද ඒක අපි මැනලා බලන්නේ අපිට ඒක achieve කරගන්න පුළුවන්ද කියලා. හරිද? ඒකේ තමයි measurable කියලා කියන්නේ. achievable කියලා කියන්නේ is it in your power to accomplish it? ඒ කියන්නේ ඕගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්ද? දැන් අපි දන්නවා මේක තමයි ගෝල් එක කියලා. අපි මෙෂර් කරගන්න විදිහක් දන්නවා. අපි කොහොමද ඒක මෙෂර් කරගන්නේ කියලා. දැන් අපි weight එක අඩු කරගන්න නම් අපි body fat එක බලලා, ඇගේ weight එක බලලා ඒක බලන්න පුළුවන් නේ. ඒතකොට achievable කියලා කියන්නේ is it in your power to accomplish it එක. ඒ කියන්නේ ඔයාට ඒක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? හරිද? ඔයාට ඒක කරගන්න පුළුවන්ද? එතකොට realistic කියලා කියන්නේ R කියලා කියන්නේ can you realistically achieve it? ඒ කියන්නේ ඇත්තටම ඔයාට realistically කියන්නේ මේ ඇත්ත වශයෙන්ම කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් මෙතන කියනවා achievable. ඒ කියන්නේ ඔයාට කරන්න පුළුවන්ද? ඒක හරියටම sure ද? make sure ද ඔයාට ඒක කරගන්න පුළුවන් කියලා. හරිද? can you realistically achieve it? ඒ කියන්නේ අපිට මේ goal එකක් තියෙනවා. කරන්න විදියකුත් තියෙනවා. එතකොට ඒක කරන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් ඇත්තටම ඒක කරන්න පුළුවන්ද? හරිද? ඒක තමයි realistically කියන්නේ. හරි? ඊට පස්සේ timely. When exactly do you want to accomplish it? ඇත්තටම කොච්චර කාලයක් ඇතුළතද ඒක කරන්න ඕනේ? දැන් සමහරක් අයට weight loss කරන්න අපි කියමුකෝ එයාට කියනවා එයාට මාස 3ක් ඇතුළත weight loss කරන්න ඕනේ කියලා. හරිද? එතකොට මේ මාස 3 ඇතුළත අපි කියමුකෝ එයා කිව්වා කියලා මාස 3 ඇතුළත කිලෝ 10ක් අඩු කරන්න කියලා.
ඇත්තටම කිලෝ 10ක් මාස 3ක් ඇතුළත අඩු කරන්න පුළුවන්ද? මාස 3ක් ඇතුළත කිලෝ 10ක් අඩු කරන්න සාමාන්‍යයෙන් අමාරුයි. අපිට පොරොන්දු වෙන්න බෑ එහෙම. තේරෙනවද? සාමාන්‍යයෙන් මාසෙකට කිලෝ කීයක්ද අඩු කරන්න පුළුවන්? මාසෙකට කිලෝ කීයක්ද අඩු කරන්න පුළුවන්? කියන්න බලන්න කවුරු හරි. කිලෝ 2ක්. ඔව්. මාසෙකට කිලෝ 2ක් තමයි අඩු කරන්න පුළුවන්. good. හරිද? ඒ වුණාට දැන් පටන් ගත්ත ගාම සාමාන්‍ය weight loss කරන කෙනෙකුට පටන් ගත්ත ගාම සමහරක් වෙලාවට මුල් මාසේ කිලෝ 4ක් 5ක් වුණත් අඩු වෙන්න පුළුවන්. හරිද? ඒ අඩු වෙන්නේ මොනවද? ඇට් එහෙම එක. අඩු වෙන්නේ කිලෝ 4ක් 5ක් අඩු වෙනවා එකපාරට මාසෙකින් විතර. ඒ මොනවද අඩු වෙන්නේ ඉස්සෙල්ලාම? ෆැට් එක. ෆැට් එක අඩු වෙන්නේ නැහැ එච්චර ඉක්මනට. ඇඟේ වෝටර් වේට් එක තමයි අඩු වෙන්නේ. වෝටර් කන්ටෙන්ට් එක තමයි ඒ අඩු වෙන්නේ. හරිද? ඉස්සෙල්ලාම කිලෝ 4ක් 5ක් අඩු වෙනවා පටන් ගත්ත ගාම මාසේ. ඒ අඩු වෙන්නේ හුඟක් වෙලාවට ඇඟේ තියෙන වෝටර් වේට් එක. හරිද? ඒ වෝටර් වේට් එක අඩු වෙන්නේ. අපි එක්සර්සයිස් කරනකොට යනවා දාඩිය. හරිද? එතකොට අපි මේ කෑම අඩු කරනකොට අඩු වෙන ග්ලයිකෝජන් ප්‍රමාණය ඒ හැම ග්ලයිකෝජන් ග්‍රෑම් එකක් එක්කම 3 ග්‍රෑම් of water පැදිලා තියෙන්නේ. එතකොට අපි කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න අපේ කාබෝහයිඩ්‍රේට් වලට ග්ලයිකෝජන් වලට බැඳිලා තියෙන වෝටර් වේට් එකත් අඩු වෙනවා. හරිද? එතකොට මේ වෝටර් වේට් එක තමයි අර කිලෝ 4ක් 5ක් මුල් මාසෙම අඩු වෙන්නේ. ඊට පස්සේ මාස 2ක් 3ක් යනකොට ඒක අඩු වෙන එක අඩුයි. එහෙම අඩු වෙන්නේ නැහැ හැමදාම. මුල් මාස විතර තමයි. ඒකත් එක්ක ෆැට් එකත් තරමක් දුරට අඩු වෙනවා. හරිද? එතකොට ඒක තමයි එතකොට ටයිම් බොන්ඩ් එක. හරි? එතකොට මේක මතක තියාගන්න ඕනේ. මේකට කියන්නේ ස්මාර්ට් කියලා. ස්මාර්ට් ගෝල් එක. ස්පෙસિෆික් මෙෂරබල් මේක කවුරු හරි යවුවොත් කටපාඩමින් ලස්සනට තේරුම් ගන්න දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට. හරිද? මේක තමයි බේස් එක. හරි? දැන් මේකේ තියෙන්නේ ඊට පස්සේ ඒ පළවෙනි එකනේ. මේකේ තියෙනවා මේකේ තියෙන එකේ රිවෝඩ් කියලා තියෙනවනේ අන්තිමට එකක්. What is the specific goal you want to achieve? The more details the better. දැන් මොනවා හරි මොකක්ද ඒ අවශ්‍ය දේ? ඒකම තමයි මේ දෙතනත් විස්තර කරලා තියෙන්නේ. How will you measure the goal? How will you track? Track කියලා කියන්නේ ඕගොල්ලෝ කොහොමද track කරන්නේ? weight එක බලනවා, measurement එක ගන්නවා, ඒ වගේ දේවල් වලින්. හරි? ඊට පස්සේ can you achieve goal? What skill do you have? ඔයාලට මොනවා හරි achieve කරන්න පුළුවන්ද ඒක goal එක? ඒ කියන්නේ අපි කියමු සතියකට හැමදාම exercise කරන්න ඕනේ කියලා කියනවනේ. එතකොට එහෙම කිව්වොත් ඔයාලට ඒක කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල්. relevant. දැන් මෙතන අර realistic කියන එකේ ඒකේ වෙන වචනයක් තමයි මේ තියෙන relevant කියලා. How important is the goal to you? It is relevant to your value and you get the towards the purpose. ඒ කියන්නේ ඔයාලට ඒකට යන්න පුළුවන්. When does this need to happen? Time bond එක. What is the end date? Why does it need to be time bond? ඒ මොකටද time bond එකක් තියාගන්න? දැන් මාස 3ක් කියලා ඊට පස්සේ එයා කියනවා මම මැරි කරන්න ඉන්නේ කියලා මාස 3ක්. ඒක තමයි මේ weight එක අඩු කරන්න ඕනේ කියලා. Evaluate. How did you perform? What can you learn? Evaluate your progress. කොහොමද මේ measure කරන්නේ? Evaluate කරන්නේ. Evaluate කරනවා කියලා කියන්නේ ඕගොල්ලෝ measure කරනවා. ඒ කියන්නේ පරීක්ෂණයටපත් කරනවා මේ ලක් කරනවා ඕගොල්ලන්ගේ මේ statics. ඒ කියන්නේ උස බර weight එක fat එක ඒවා ඔක්කොම. ඊට පස්සේ reward. When and how will you celebrate? Reward help to build sustainable habits. දැන් when you මේ reward එකක් කියලා කියන්නේ අර මේක මේ අලුතෙන් එකතු කරපු එකක්. මේ මෑත කාලේ එකතු වෙච්ච එකක්. මේක නැත්තම් අර මේ ඔය ස්මාර්ට් ගෝල් එකේ මේක තිබුණ නැහැ. මේ ළඟදී තමයි මේක එකතු වුනේ.
ඕගොල්ලෝ හොඳයි මේක දැනගන්න එක. රිවෝඩ් කියන එක. හරි? එතකොට මේකෙදි මේ මේකේ ඇත්තට දෙකක් එකතු වෙලා තියෙනවා. ඉවලුවේට් කියන එකයි රිවෝඩ් කියන එකයි දෙකක්. ER කියන දෙකක් එකතු වෙනවා නැත්නම් උඩින් තියෙන ස්මාර්ට් එක විතරයි. right. එතකොට මේකෙදි මේ සෙලිබ්‍රේට් කරනවා කියලා කියන්නේ මොකද්ද? සෙලිබ්‍රේට් කරනවා කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් හම්බුනාට පස්සේ ඕගොල්ලෝ සෙලිබ්‍රේට් කරන්න ඕනේ. ඒ සාමාන්‍ය තියෙනවනේ ඒක. දැන් මම මේ අපේ විට්නසස් එකේ කතාවක් කියන්නම් මේකට. අපේ තියෙනවා මේ පර්සනල් ට්‍රේනර්ස්ලාට මේ පර්සනල් ට්‍රේනින් සක්සස් ඩයරි කියලා එකක්. හරිද? ඒ සක්සස් ඩයරි එකේ අපි ලියන්න ඕනේ අපි පර්සනල් ට්‍රේනින් කරපු ඒවා විස්තර, ප්ලෑන් කරපු රෝල් කරපු ඒවා, ඒගොල්ලෝ ආන්සර් කරපු ඒවා, ඒකේ තියෙනවා එන විස්තර වගේ. ඒ ටික ඔක්කොම ලියන්න ඕනේ ඒකේ. ලියලා අපි කරපු දේවල් බිස්නස් ඔක්කොම මාසෙ ලියලා අන්තිමට මාසෙ අන්තිමට ලියන්න ඕනේ මේ කරපු ඒවා ඔක්කොම ගත්තේ අන්තිමටම තියෙනවා එකක් අහලා මේ රිවෝඩ් කියලා දාලා. හරිද? ඒ කියන්නේ ඔබ මොනවද ඔබට කරගත්තේ කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා මෙහෙම. ඒගොල්ලෝ කියනවා ඔයාට කරගත්තේ දැන් ඇත්තටම මට වුණා ඒක. මොකද මම ලියන්නේ නැතුව තිබ්බා ඒක. ලියන්නේ නැතුව හිටකොට මැනේජර් මගේ කතා කරලා ඇහුවා මේ ඇයිසරත් මේකේ මුකුත් ලියලා නැති. මොනවද ඔයා කරන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ මම පුකුල් ගියා කියලා. රයිට්. ඊට පස්සේ එයා ආවා පඩි අරගෙන මොනවද කරන්නේ මං කිව්වා පඩි අරන් මං ගෙදර යනවා කියලා. ඔයාට ගත්තේ නැද්ද මුකුත් කියලා. මං කිව්වා මම මුකුත් ගන්න නෑ. ඊටම ගමන් ගන්නවා. එහෙම නෙමෙයි සරත් හැමදාම පඩි ගත්තට පස්සේ මොනවා හරි තමන්ට දෙයක් ගන්න කිව්වා. තමන්ට දෙයක් ගන්න කියන්නේ එක්කෝ තමන් කැමති ඇඳුමක්. මොකක් හරි තමන් කැමති ඇඳුමක් තියෙනවා නම් ඇඳුමක්. එහෙම නැත්නම් තමන්ට ඉගෙන ගන්න අවශ්‍ය කරන මොනවා හරි පොතක්. දැන් ඔය තියෙනවනේ එක එක ෆිට්නස් බුක්ස් අරගෙන තියෙනවනේ. ඉතින් ඇත්තටම ඒවා ගන්නවා මම. නමුත් ඉතින් එයා කිව්වා ඒක තමයි කිය තමන් ගෙනුවේ කරේ. තමන් ගෙදරට අරන සල්ලි දැන් පඩි අරගෙන අපි ගමු පඩි අරගෙන ඉල්ලා ඒ පඩියේ සල්ලි වලින් මේ ගෙදරට බඩු අරන් ගෙනින එක නෙමෙයි. තමන්ට දෙයක් කරගන්න ඕනේ. තමන් මොන හරි දෙයක් කරගන්න ඕනේ. දැන් දුබායි වල ඉන්න කට්ටියගේ කතාවක් තියෙනවා අර මේ ඇත්තරම ලංකාව වගේ නෙමෙයි. ඉතින් ප්‍රශ්න උගක් අඩුයිනේ උගක් ඇයට. මුදල් ආර්ථික ප්‍රශ්න උගක් අඩුයි ඉතින් ඒ ඉන්න ඇයට. මේ ඒගොල්ලන්ගේ කතාවක් තියෙනවා අර මොන හරි මිලදී ගැනීමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ කතාවක් ඒක. ඒ කියන්නේ අර නිකන් අර සල්ලි ටිකක් තියෙන්න බෑ. ඒක අරන් ගිහලා මොනවා හරි ගන්න ඕනේ කියලා. ඉතින් ඒකත් යම් කිසි හිතට සාහනයක් නේද? shopping එකක් දාලා මොනවා හරි පොඩි දෙයක් හරි අරගෙන එන එක. ඉතින් අන්න ඒ වගේ දේවල් තියෙනවා කරන්න. ඒක තමන්ගේ දෙන රිවෝඩ් එක. ඒ කියන්නේ එච්චර දවසක් මහන්සි වුණාට තමන්ට දෙන රිවෝඩ් එක. ඒක තියෙන්න ඕනේ. ඒක ඇත්තටම ලංකාවට උනත් ඕගොල්ලන්ට උනත් ඕන කෙනෙකුට ඒක හොඳයි. දැන් මම උනත් හිටපු ගමන් මම ඒ වගේ දේවල් කරනවා. මේ ඔය සාමාන්‍යයෙන් ඔය දැන් එකේ හැමදෙස්සෙම ගිහිල්ලා බඩු ගන්න යන්නේ නැහැ. දැන් ඉතින් මෙහි පොඩ්ඩක් ඒ වගේ නෙවෙයි පොඩ්ඩක් වෙනස්නේ. නමුත් එහෙම කරන්න අවශ්‍යතාවය වෙච්ච වෙලාවට මේ කෙලින්ම මම මොනවා හරි මම කැමති දෙයක් මම ගන්නවා ගිහිල්ලා. ඉතින් ඒක තමන්ට තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම තමන්ගේ සතුටට තමන්ට ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා මේක තමයි මේ අවශ්‍ය දේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඕක අත්‍යවශ්‍ය දෙයක්. හරි. ඕගොල්ලන්ගෙන් අනිවාර්යෙන් එක්සෑම් එකට ලියන්න එනවා. සමහරක් වෙලාවට අහනවා මේක ගැන. අනිවාර්යෙන් මතක තියාගන්න හරියට මේක ස්මාර්ට් බෝල් එක. මෙතන තියෙන්නේ ඒකම තමයි. ඒක තව පොඩ්ඩක් ඕගොල්ලන්ට මේ එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ. Your goal should be clear and specific. Exactly what you are aiming at you instead of saying I want to exercise more. You could specify and you want to run 3 miles. ඒ කියන්නේ 3 mile එකක් දුවන්න තමයි එයාගේ ස්පෙસિෆික් එක. measurable කියලා කියන්නේ I will run 3 miles measurable because you can track the distance. හරිද? measurable I will run 3 miles. හරිද? එතකොට achievable. ඒක achievable කියන්නේ your goal should be realistic, attainable. ඒ කියන්නේ යාට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට I will start with the running
1 mile and gradually increase the distance. ඒ කියන්නේ එයා ඒක කරන්න යන්නේ achievable කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. එයා කරන්න යන්නේ I will start run with 1 mile. එක මයිල් එකකින් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක පොඩ පොඩ වැඩි කරනවා. ඊට පස්සේ relevant. විනාඩි 10කින් meeting එක ඉවරයි. The goal should align with your broader objective and relevant to your overall aspiration is improving your fitness according to then 3 mile relevant. The goal helps to enhance overall fitness and health. මේකේ goal එක fitness level එක වැඩි කරගන්න එක තමයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. Time point එක I will run 3 miles every Monday, Wednesday and Friday. Next 6 weeks. ඒක තමයි time point එක. හරි? ඉතුරු සති 6 ඇතුළත. ඊට පස්සේ තියෙන එක තමයි ඊට පස්සේ තියෙන වැදගත්ම එක තමයි දැන් ස්මාර්ට් ගෝල් එක ඉවරයි. හරිද? ස්මාර්ට් ගෝල් එකෙන් පස්සේ ඕගොල්ලන්ට එනවා එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් ඩිසයින් කරනකොට වැදගත් එකක් frequency intensity time type කියලා. සාමාන්‍යයෙන් මේකේ හැමතිස්සෙම එන නිතරම යොදා ගන්න වචනේ තමයි frequency intensity time and type කියලා. හරිද? ඒකෙදි exercise intensity refer to the how hard your body is working during the physical activity. intensity කියන එකට තවත් වචනයක් තමයි තීව්‍රතාවය. හරිද? frequency කියලා කියන්නේ ඕගොල්ලෝ කොච්චර ප්‍රමාණයක් කොච්චර දවසක් කොච්චර සතියකට කොච්චර දවසක් මේක කරනවද කියන එක තමයි. ඊට පස්සේ type කියලා කියන්නේ මොන වර්ගයේද කියලා මම explain කරන්න ඉස්සරහට. ඊට පස්සේ enjoyment කියලා තව එකක් තියෙනවා. මේකේ මුලින් තිබුණේ frequency intensity time and type. ඊට පස්සේ තමයි ඔය enjoyment කියන එක එකතු වෙන්නේ. හරි? විනාඩියක් දෙන්න. ඊට පස්සේ number of training session in the given time frame for improved fitness level frequency 3 to 5 times a week. frequency කියලා කියන්නේ ඒකයි. frequency කියලා කියන්නේ කොච්චර දවස් ප්‍රමාණයක් සතියකට workout කරනවද කියන එක පාලනය එක තමයි frequency කියන්නේ. ඒක තමයි මුලින්ම පටන් ගන්න එක. F එකේ. frequency intensity time and type. හරි? අන්තිමට තමයි enjoyment කියලා තියෙන්නේ. intensity කියන එක පණින විදිහ තමයි මේක. intensity එක බලන්න සමහරක් හුඟක් වෙලාවට මේකෙදි තියෙන්නේ ඇත්තටම මේ cardiovascular fitness එක පැත්තට මේ බර වෙලා. නමුත් සාමාන්‍යයෙන් intensity එක පණින්න හුඟක් වෙලාවට weight training එහෙම කරනකොට intensity එක වැඩි කරනවා මේ weight එක වැඩි කරලා. intensity එකට කියන්නේ තීව්‍රතාවය කියලා. හරි? එතනින් කියන්නේ තීව්‍රතාවය කියලා. low very light to light. ඒ කියන්නේ very light to light තමයි මේකේ බලන්නේ. ඒකේ heart rate එක බලන්නේ 57
57 to 84 මේ 64 හරි ඊට පස්සේ මොඩරේට් එක 64 to 76 විගරස් එක 76 to 96 ඊට පස්සේ හයි ඉන්ටෙන්සිටි කියන 96 වගේ හරිද ඒ හાર્ට් රේට් එකේ විදිහෙන් ගත්තාම දැන් ඔය ගානටම ඔය හાર્ට් රේට් එක ඔය විදිහටම අරගෙන ඕගොල්ලන්ට මේ වේට් ට්‍රේනින් වලටත් ඒක හදා ගන්න පුළුවන් හරි වේට් ට්‍රේනින් වලටත් ඒක හදා ගන්න පුළුවන් ඔය හાર્ට් රේට් එක ඔය විදිහටම ගත්තාම use heavy weight දැන් මේකේදී ඉන්ටෙන්සිටි එක වැඩි කරන්න ඕගොල්ලන්ට වේට් එක වැඩි කරන්න පුළුවන් හරිද වේට් එක වැඩි කරන්න පුළුවන් increase time under tension ඒ කියන්නේ මේ time and TUT කියලා කියන්නේ time under tension කියන්නේ ඒ කියන්නේ වෙලාව වැඩි කරන්න පුළුවන් ඒ කියන්නේ කරන වෙලාව ඉමේජරි කරා නම් ඒත් වැඩි වෙනවා decrease rest period ඒ කියන්නේ rest එක කරන rest ප්‍රමාණය rest එක අඩු කරන්න පුළුවන් ඒ කියන්නේ එක සෙට් එකක් ගාලා අනිත් සෙට් එකට යනකොට ඒ ගාන තියෙන ගාන අඩු වෙනවා අපි සාමාන්‍යයෙන් විනාඩියක් විතර රෙස්ට් කරනවා නම් ඒ රෙස්ට් කරන වෙලාව පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. හරි එතකොටත් ඉන්ටෙන්සිටි එක වැඩි වෙනවා. සුපර් සෙට් කරන්න පුළුවන්. එක්සර්සයිස් එකක් එක්කලා තව එක්සර්සයිස් එකක් කරන්න පුළුවන් සුපර් සෙට්. ඒ වගේම ඩ්‍රොප් සෙට් කරන්න පුළුවන්. සර්කිට් ට්‍රේනින් කරන්න පුළුවන්. ඒවෙන් ඔක්කොගෙම ඉන්ටෙන්සිටි එක වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ටයිම් එක. The duration of each exercise session, this is usually measured in a minute. Example, could you plan to run 30 minutes during each workout session? ඒ කියන්නේ අර ටයිම් එක කොච්චර වෙලාවක්ද කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වර්කවුට් එකත් එක්කලා තමයි වර්කවුට් එකේ තියෙන ගෝල් එකත් එක්ක තමයි ඕක බලපාන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට සමහරක් වෙලාවට 30 minutes විතර වර්කවුට් එකක් කරනවා නම් 30 minutes වර්කවුට් එකේ ඕගොල්ලෝ බලන්න ඕනේ 5 minutes 5 minutes දැන් 5 minutes warm up කරන්න ගියා නම් තව 5 minutes වගේ cool down කරන්න යනවා. හරිද? එතකොට තව විනාඩි 20ක් විතර තමයි ඕගොල්ලන්ට වර්කවුට් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් එතකොට විනාඩි 20ක් ඇතුලේ කරන්න පුළුවන් වර්කවුට් එක මොකද්ද? විනාඩි 20ක් ඇතුලේ මොකක් හරි හොඳ වර්කවුට් එකක් කරන්න පුළුවන්ද? පුළුවන්ද වර්කවුට් එකක් කරන්න විනාඩි 20ක් ඇතුලේ? ඕගොල්ලෝ දන්න එකක් මොකක් හරි තියෙනවද? විනාඩි 20ක් ඇතුලේ විනාඩි 30යි කියන්නේ ඔක්කොම 30යි. වර්ම් අප් එකට විනාඩි 5යි, කූල් ඩවුන් එකට විනාඩි 5යි, විනාඩි 20යි ඊටු ටික වර්කවුට් එකට. මොකක් හරි තියනවාද? 20 මිනිත් ඇතුලේ කරන්න. දැන් එකපාරට වෙලාව ආදිච්චේ නැතර වුණොත් මේකේ ඕගොල්ලෝ ඊළඟ එකේ 7:30 කොහෙද මම දාලා තිබුණේ 7:30 වලට ආයෙ ලොග් වෙන්න. අනිත් ලින්ක් එකේ. සාදත් 9 දෙනා ඉන්නේ. මේ මිනිස්සුගේ ගෙවල් වලට ගිහිල්ලා මම ඇහැරවගෙන එන්න ඕනේ මේ උගන්වන්න. ඔය ඉන්නේ අසංක අශී කලණි අයිරු නිමෝත් මනීෂ සුගන්ධි තරිදු ධ්‍යාන්මනේ 30 මිනිත්ස් වලට මොනවද කරන්න පුළුවන්? ඒක කරන්න පුළුවන් සර්කිට් ට්‍රේනින් එකක්. හරිද? සර්කිට් ට්‍රේනින් එකක් වගේ එකක් තමයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. පොඩ්ඩක් විනාඩියක් දෙන්න.